Welcome to my Cook with Tashi YouTube channel. අද මම ඔයාලට අරගෙන එන්නේ ඉක්මනින්ම හදාගන්න පුළුවන් රසමරස සොසේජස් ටෙම්පරාදුව. විනාඩි 5ක් වගේ පොඩි වෙලාවකින් ගෙදර තියෙන දේවල් වලින් ඉක්මනින්ම හදාගන්න පුළුවන් රසමරස සොසේජස් ටෙම්පරාදුව. අපි එහෙනම් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මේකට අපිට අවශ්‍ය කරනවා මාළු මිරිස් කරල් 2, අම් මිරිස් කරලා, රටලුණු ගෙඩි 2 සහ රම්පේ කරපිංචා. මම මෙතන සොසේජස් කරල් 7ක පැකට් දෙකක් අරන් තියෙනවා. සොසේජස් ටික මේ විදිහට මම කපාගෙන අරගත්තේ. අපි එහෙනම් බලමු කොහොමද අපේ සොසේජස් ටෙම්පරාදු හදාගන්නේ කියලා. මුලින්ම භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා තෙල් ටික මේ ගානට රත් වීගෙන එද්දී කපාගත් සොසේජස් ටික එකතු කරගන්න. සොසේජස් ටික අපි හොඳට බැද ගන්න ඕන. මේ විදිහට හැඳි ගාමින් සොසේජස් ටික හොඳින් බැද ගන්න. මේ ගානට සොසේජස් ටික බැදුනට පස්සේ මේකට අපි රම්පේ කරපිංචා කපාගත් ලුණු මාළු මිරිස් ටික එකතු කරගන්න. ඊට පස්සේ මේ විදිහට හොඳට සොසේජස් එක කලවම් කරගන්න. දැන් අපි මේකට කෑලි මිරිස් මේස හැන්දා ලුණු ස්වල්පයක් සහ කහ ස්වල්පයක් එකතු කර හොඳින් කලවම් කරගන්න ඕන. දැන් මේ විදිහට හොඳින් හැඳ ගාවින් ටෙම්පරාදු කරගන්න. මම මේ වෙලාවේදී මිරිස් කුඩු තේ හැඳකුත් එකතු කරගන්නවා. ඔයාලගේ රස අනුව මිරිස් එකතු කරගන්න. දැන් හොඳින් කලවම් කරගන්න. මේ වෙලාවේදී මම වතුර ටිකකුත් එකතු කරගන්නවා. දැන් මේ විදිහට හොඳින් කලවම් කරගෙන සොසේජස් ටික හොඳින් ටෙම්පරාදු කරගන්න. ඔන්න ඉතින් දැන් අපේ සොසේජස් ටෙම්පරාදුව හරි හොඳ සුවඳකුත් එනවා. මේක මාරම රසයි. ඔයාලත් එහෙනම් මේ විදිහට රසමරස සොසේජස් ටෙම්පරාදුවක් හදලා රස බලන්න.